ඉපුවන්නේ අඩුවනේ. ඔන්න අපි තුන් දෙනත් එක්ක පොඩි ගමනක් යන්නයි අද හදන්නේ. අපි යන්න පිටත් වුණා තුන් දෙනත් එක්ක. අපි දැන් මේ යන ගමන් අද කයියකුත් දාගෙන යනවා. ඔන්න පොඩි බඩගින්නක් ඇදිලා අපි ගියා පොඩි දෙයක් කන්න. පොඩි දෙයක් ලොකු දෙයක් නෙමෙයි. පොඩි දෙයක් කන්න ගියා. ගිහලා දැන් මේ කන ගම. අර යන ෆෝන් බලන කන ගම. අපි දුන්නානේ දැන් අපි යන්න පිටත් වුණා කාලෙ හිඳලා අපේ. පුංචි අඳුරු ගතියක් පේන්නක් තියෙනවා ඒ උනාට වහින එක නන්නේ. බලන්නකො දැන් අහසේ ලස්සන. ඔය ලස්සනට පේනවා අහස. මේ බලන්නකො අහසත් ලස්සනයි. දැන් ඉතින් අපි යනවා. ගිහිල්ලා දැන් මහර ගමින් නතර වෙන්න වෙනවා. මොකද අපි රාජකාරී ටික පටන් ගන්න වෙන්නේ මහර ගමින් ඉඳලා. අපි දැන් මහර ගම ඉන්නේ. තව පොටින් දැන් මැනික බැස්සා. වයින්ද යදන්නේ යා බැහැලා යනවා. අපි දැන් ඉතින් වාහනේ මයින් කරලා අපිත් යන්න හැදෙලා ලේඩිජේකට. ඕන්න යනවා මම නම් පස්සේ යන්නේ මහත් ඉස්සරලා යනවා. මම ඉතින් වීඩියෝ කර බලන්නකො ඇතුළට ගියාම ඔගොල්ලෝ නම් ඉතින් ගිහිල්ලා ඇතිනේ ගොඩක් ඉන්නේ. මාර ලස්සනයි ඕන්ම දෙයක් තියෙනවනේ. ගන්න ලේඩිජේකේ මේ ඉස්සලම තියෙන්නේ ඔය බලන්නකො මල් තියෙන තරමක් ලස්සනේ බෑ. මල් ටික ඔය ඔන්න බලන්නකො ලස්සන මල්. බලන්න කහ පාට දම් පාට එක පාට වලින් තියෙනවා ඉතින්. ඔය බලන්නකො ලස්සන. ඔන්න තමයි ඉතින්. අපේ මැනිකේ තන්න අතෙන්ටලා ඉන්නේ. ඔය මොනවද දන්නේ යාගත් ඉස්සරලා දොල ඇවිල්ලා. ඉතින් තාම හිමින් යන ගම. බබාට සෙල්ලම් බරු ඕනේ බබාගේ අපේ පුතාගේ චූටි බබා. ඔන්න ඒවත් අපි බැලුවා. එයා ආස සත්තුන්ටනේ. එයා ආස කරන්නේ වදින්නත් ඕනේ. ආස කරන්නේ සත්තුන්ට තමයි. බලමුකෝ චූටි සත්තු එයාට ඉන්නවද කියලා. ඔය බෙඩ්ෂීට් තියෙනවා, පිලෝ තියෙනවා. ගොඩක් බඩු දෙනවා ගියාම ඉතින් මොනව ගන්නද කියලා හිතා ගන්නවත් බෑ. චරට බඩු. තියනවා අපි බබා ආස කරනවා. අපි ගත්ත චූටි සත්තු වලින් දෙකක්. ඔය තියෙන්නේ. ඕවෙන් දෙකක්ම ගත්ත වර්ග දෙකකින්. එයාට ආස හිතේ එතකොට. ඔන්න තියෙනවා බාත් รู ම් වලට තියන්න රැක්. ඔන්න රැකේවුත් මම ගත්තා. බාත් รู ම් වලට ඕනේ කරන්නේ ඒවද කිචන් එකේ බඩු ප්‍රාම තියෙනවා. ඔය බාඩු ඉස්සරහට යනකොට කිචන් අයිටම් ඔන්න ගත්තම මම ගත්තේ. ඔය රැක්ස් තියෙනවා. කිචන් එකට තියෙන ඒවා ලස්සන බඩු. ඔය බලන්නකො. දැක්කම මොනව ගන්නද කියලා හිතා ගන්නවත් බෑ. කොච්චර තිබුණත් ගන්න තමයි හිතෙන්නේ. බලන්නකො. ඔයගොල්ලන්ටත් එහෙම හිතෙනවද? ඔන්න අපේ මාත්‍යා තෝරාම. ඔයගොල්ලන්ටත් එහෙම හිතේ නේද? දැක්කම මොනව ගන්නද කියලා ඔක්කොම යන්න හිතෙන්නේ. ඔය කොච්චර තිබුණත් ගන්න හිතෙන්නේ. ඒ ඉතින් අපේ හැටිනේ. නේද? තවත් කවුද මන් දැහිල්ල බඩ තෝරනවා. ඔය
හරිම ලස්සනයි. ඉන්න බලන්නකො ලස්සන පිළිගන්න. ඒවත් හරිම ලස්සනනේ. banana leaves වගේ. ඔය ඒකෙත් ඕනම වර්ගයක් තියෙනවා. පිංගන්, කරිදීසි හැමදේම තියෙනවා. ඔය හැන්දි වර්ග බ්ලෙන්ඩර් ගෑස් කුකර් ඔක්කොම තියෙනවා. ඉතින් මෙතකට අවශ්‍ය බඩු හැම එකක්ම තියෙනවා. ඔය තියෙන ගෑස් කුකර් මල් වාස් මේවත් හරිම ලස්සනයි. ඔය බලන්නකෝ. ඒ වගේ ඇතුළේ තියන්න හරිම ලස්සන වාස්. ඔය බලන්නකෝ මල් ටික අයිපාර. ඒ ටික දැක්කම නම් දාලා එන්නවත් හිතෙන්නේ නැහැ. ඔක්කොම අරන් එන්න තමයි මට නම් හිතෙන්නේ. ඕගොල්ලන්ටත් එහෙම හිතෙනව ඇති නේද? දැන් අපි ඒව ඉවර කරලා අපි යන්න පිටත් වුණා. දැන් මගේ බෙහෙත් ගන්න යන්න ඕනේ CDEM එකට. ඒකට යන්න තමයි දැන් ඔයා පිටත් උනේ. අපි දැන් ගිහිල්ලා බෙහෙත් අරගෙන තාම ඉතින් මේ යන ගමන් එමිනෙමු. ඔය තියෙන හොස්පිටල් එක වගේ තමයි අපි බෙහෙත් අරගත්තේ. අරගෙන දැන් මේ ඔක්කොම ඉවර කරලා ගෙදර යන ගමන්. ඉතින් දැන් මගේ වීඩියෝ එක මේක හොඳ නම් ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාලා මට ඉතින් සපෝට් එකක් දෙන්න. ඕගොල්ලෝ මේක බැලුවට